ගන්නවා මගේ සතුටු කතන්දරේ අම්මා දන්නවා ඒ වෙනුවෙන් ජේසුට තුති පුදනවා සංවිධානෝ කීකරු වන හැම දෙනාම ගලවන සේක. මේ වාක්‍ය ඇත්තටම බොහොම පැහැදිලි ඍජු වාක්‍යයක්. උන්වහන්සේ ගලවනු ලබන්නේ උන්වහන්සේගේ වචනයට අනපනත්වලට කීකරු වෙන අයව. එතනින්ම පැහැදිලි ඔබට සිදු වෙනවා උන්වහන්සේගේ අනුසක යටත ජීවත් වෙන්න. උන්වහන්සේගේ වචනය අනුසාරයෙන් ජීවත් වෙන්න. උන්වහන්සේගේ සැලැස්පට න්‍යාය පත්‍රයට ඔබේ මුළු ජීවිතේම බාර කරන්න සිදු වෙනවා. දැන් ඔබ පඬිත වැඩ කර ඔබට ඕන න්‍යාය පත්‍රයන් දාලා ඔබේ සැලැස්ප ඉටු නොවුණු කල ඔබ දෙවියන්වහන්සේට ඇඟිල්ල දික් කළ වැඩක් නැහැ. මොකද උන්වහන්සේ ඔබට දීලා තියෙන්නේ ඔබට දරාගත හැකි මාර්ගයක් පමණයි. උන්වහන්සේ දන්නවා ඔබෙන් ගත යුතු දේ ගන්න. ඔබට ඕන දේවල් කොච්චර දුන්නත් වැඩක් නැහැ. උන්වහන්සේ දන්නවා ඔබට දෙන්න පුළුවන් මෙච්චරයි මං ඒ දේ මෙයාගෙන් ගන්නවා. ඉතින් කීකරු වෙන්න ඒ කීකරු කමම ඔබේ ගැලවීමේ ප්‍රධාන සාධකයයි. ඔබට ජේසු පිටයි.